බෝයින් 747 එසේත් නැතිනම් පාවෙන මාලිකාව. ඉතින් අද අපි කතා කරන්නේ පසුගියදා සෞදි අරාබිය මගින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ත්‍යාගයක් ලෙස ලැබුණු බෝයින් 747 ගුවන් යානය පිළිබඳවයි. ඉතින් බෝයින් 747 ගුවන් යානයක සමස්ත වර්ගාඩි ප්‍රමාණය වර්ගාඩි 8000ක් පමණ වෙනවා. දිගින් අඩි 186ක් දික්වන අතර මෙහි උපරිම පළල අඩි 19ක් ලෙස සඳහන් කර තිබෙනවා. පැයකට ඉන්ධන ගැලුම් 13000ක් පමණ මෙම ගුවන් යානය සඳහා අවශ්‍ය වෙනවා. මෙම ගුවන් යානයේ තිබෙන විශේෂිත පද්ධති මගින් මෙම ගුවන් යානය ඉතා ස්ථායීව ව්‍යාසර කරවීම සඳහා නිෂ්පාදනය කර තිබෙනවා. එන්ජින් 4කින් යුක්ත මෙම ගුවන් යානය ගුවන් යානා සෙන්සර් 26ක් මගින් නිරීක්ෂණය කරනු ලබනවා. මෙම නිරීක්ෂණ මගින් මෙම ගුවන් යානය ස්ථාවරව ව්‍යාසර කරවීමට හැකියාව ලැබී තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 600ක් පමණ වටිනාකමකින් යුක්ත මෙම ගුවන් යානය සඳහා වසරක රක්ෂණ ගාස්තුව ඇමරිකානු ඩොලර් මිලියන 2ක් පමණ වනවා. මෙම ගුවන් යානයට වර්ග සැතපුම් 9500ක දුරක් එකවර ගමන් කළ හැකි වන අතර එසේ ගමන් කිරීමෙන් අනතුරුවත් පැය 2ක පමණ පියාසර කාලයක් සඳහා අමතර ඉන්ධන මෙම යානය සතුව තිබෙනවා. මෙම ගුවන් යානය සඳහා උපරිම වේගය ලෙස නිෂ්පාදකයන් සඳහන් කරන්නේ පැයට සැතපුම් 570ක්. කෙසේ වෙතත් මෙම ගුවන් යානය උස අඩි 43000කට ගමන් කරවීම සඳහා ගතවන කාලය ලෙස නිෂ්පාදකයන් සඳහන් කරන්නේ විනාඩි 25ක් බවයි. කෙසේ වෙතත් මෙම සුපිරි ගුවන් යානය තුළ සුපිරි පහසුකම් රැසක්ම පවතිනවා. ඒ අතරින් සුවිශේෂී වන්නේ